කවිය අතර නූතන කවිය අතර ඇගේ මේ කාව්‍ය සංග්‍රහය බොහෝසේ විචාරක අවධානයට සහ පැසසුමට ලක්වෙච්ච කාව්‍ය ග්‍රන්ථයක්. ඇත්තට මේක ස්ථාන මාරුවක් නෙවෙයි. කවිය වඩාත් පුළුල්ව එයාගේ වැඩබිම කර ගැනීමයි. ඇත්තටම ප්‍රගීතිකාගේ කවි පොතේ මන් දකින සුවිශේෂත්වය තමයි ඇය කොයිම වෙලාවකවත් මේ පොත තුල යල්පයින සමාජ දේශපාලන මාතෘකා ඇතුළත් කරලා නැහැ. සුදු පියුම් දසුන් පාරන විට කෑස කවිසිළුමිණී පිටුවතරෙහි ගිලේ සිට හිතට වඩා වැඩියෙන් පිරිමැදුණු ලැම මුදුයයි ඔබ සිතුමේ අරුමයක් නැත. සාහිත්‍ය භාවිතයේ රසමුසුතෙන් විමසන සමාජ මාධ්‍යයේ නැවුම් මුහුණුවර සාහිත්‍ය සංවාද. අයිබෝවන් හිතවතුනේ, අද සාහිත්‍ය සංවාදය සඳහා ඔබ සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි මාතෘකා කරගන්නේ ප්‍රගීතිකා ජයසේකර කිවිඳියගේ හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කාව්‍ය සංග්‍රහය. මේ කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් වුණේ 2021 වසරේදී සූර්ය ප්‍රකාශනයක් විදිහට. අද මේ කාව්‍ය සංවාදය සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්න අපත් සමග එකතු වෙලා ඉන්නවා නිසංසලා ගම්ලත්, ගයන් මුණසිංහ සහ වත්සලා කන්නංගර. මම මේ සම්පත්දායකයන් ගැන ඔබට විශේෂයෙන් හඳුන්වා දීමකට යොමු වෙන්නේ නැහැ. මොකද ඔබ සියලු දෙනාම ඔවුන්ව ඉතාම හොඳින් හඳුනනවා. අපි සංවාදයට යමු. සංවාදයට යමු වෙන්න ඉස්සෙල්ලා මම ඔබට මතක් කරනවා මේ සාහිත්‍ය සංවාද YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ගයන්, ඔබ ප්‍රගීතිකාගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී සමකාලීනව සහ ඔබ මේ වෙද්දිත් ප්‍රගීතිකා සමග සාහිත්‍ය වැඩ කටයුතුවල බොහොම සමීපව නිරත වෙන කෙනෙක්. ඔබ ප්‍රගීතිකාව කාලයක් තිස්සේ දන්න කෙනෙක් නිසා මම කැමති ඔබෙන් දැනගන්න. ඔබ කොහොමද මේ ප්‍රගීතිකාගේ මේ සාහිත්‍යයට තියෙන කැමැත්ත, සාහිත්‍ය හිතේශී භාවය ඔබ කොයි විදිහටද මේ වටහා ගන්නේ? කොහොමද ඒක අපිට විස්තර කරන්නේ? ආයිබෝන් සියලු දෙනාටම නිරෝෂණ අයියා, ඒ වගේම වත්සලා නංගි සහ නිසංසලා ගම්ලත් සියලුම කිවිඳියන් අපේ නිරෝෂණ අයියා කවියා සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ ප්‍රගීතිකාගේ හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කියන මේ කාව්‍ය සංග්‍රහය මේ නූතනයේ ලියන මේ කවිය අතර, නූතන කවිය අතර ඇගේ මේ කාව්‍ය සංග්‍රහය බොහෝසේ විචාරක අවධානයට සහ පැසසුමට ලක්වෙච්ච කාව්‍ය ග්‍රන්ථයක්. මම හිතන්නේ දැන් අර ඔබ සඳහන් කළා වගේ වසර 4ක් පොතපත කරලා ගෙවුණත් තවමත් අපි ඒ ගැන කතා කරන්න පෙළඹෙන්නේ ඒ පොතේ තියෙන විශේෂතා සහ වටිනාකම් හින්දා කියලා කියන්න පුළුවන්. නිරෝෂණයි මගෙන් ඇහුවේ ප්‍රගීතිකා මගේ මිතුරියක් හැටියට, දීර්ඝකාලීනව සාහිත්‍ය නිරත වෙන කෙනෙක් හැටියට අපේ මේ මිත්‍රත්වය සහ ඇයගේ සාහිත්‍ය හිතෛෂීභාවය කොයිතරම්ද කියන කාරණාව ඇහුවේ. ඇත්තටම මේ ප්‍රගීතිකාව මට හමු වෙන්නේ, ඒ වගේම නිසංසලා අපි හම්බෙන්නේ විශ්වවිද්‍යාලයේදී. විශ්වවිද්‍යාලයට අපි යනකොට 2000 වසරේ වගේ. එතකොට දැන් මේ වෙනකොට මම හිතන්නේ වසර 20කට වැඩි දීර්ඝ කාලයක් මිත්‍රත්වය. එතකොට ওই මිත්‍රත්වය කියන කාරණේදී ඇත්තටම අර ඔබ සඳහන් කළා වගේ හැම දෙයකදීම අපි බොහොම සමීපව වැඩ කටයුතු කරන පිරිසක්. විශේෂයෙන් ප්‍රගීතිකාගේ සම්බන්ධතාවය මම සහ ඇය එක්තරා කාලයක් විශ්වවිද්‍යාලයේ රැකියාව කරන, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරලා ඉන්න අනතුරුව රැකියාව කරනවා. ඒ කාලෙත් අපි බොහොම සමීපව ඇසුරු වෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරපු කාලයටත් වඩා එතනදි මම දැකපු දේ තමයි ඇත්තටම දැන් හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කියන මේ කාව්‍ය සංග්‍රහයේ අපි හඳුනා ගන්නා මේ ගුණ, විශේෂයෙන් ඇයගේ කාව්‍ය අනුභූතීන්, භාෂාමය විශේෂතා, එතකොට අලංකාර, මේ සියලු දේවල් මේ පොතෙන් මතුවෙන්නේ ඇය තුල පැවතිච්ච දැඩි සාහිත්‍ය හිතෛෂී භාවයකින්ද කියලා මම හිතනවා. මොකද මම
ඒ අපි ඇසුරු කරනකොට ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉගෙන ගන්න කාලේ සහ ඉන් පසුව අපි කතා කරන බොහෝ තැන්වල ප්‍රගීතිකා මතු කරපු දෙයක් තමයි ගයන් අපේ ගෙදර හැමතිස්සෙම පොත් කියවන අය හිටියේ. සමහරක් වෙලාවට මේ අපි කෑම මේසෙට යන්නේ පොතක් අරගෙන. එතකොට ඒ කුඩා කාලයේ සිට පාසල් අවදියේ සිට ඇය ඒ සාහිත්‍යයට දැක් වූ නැඹුරුව තමයි මං හිතන්නේ මේ පොතේ මෙතරම් කැටයම් වෙන්නේ කියලා මට හිතෙනවා. විශේෂයෙන් අපේ රටේ සාහිත්‍ය පමණක් නෙමෙයි විශ්ව සාහිත්‍ය තුල විශේෂ සලකුණු වෙච්ච ග්‍රන්ථ ඇය පරිශීලනය කරලා තිනවා, කතා කරලා තිනවා. හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කියන පොතේදී ඒ විශ්ව සාහිත්‍ය පරිචය වගේම අපේ සාහිත්‍යයේ විශේෂයෙන් සම්භාව්‍ය සාහිත්‍ය ඒක තමයි මම දැකපු දේ. දැන් ඒ කියන්නේ මම සාමාන්‍ය ජීවිතේ අපි ඒ ඇසුරු කරන කාලයේදී හඳුනා ගන්නවා ඇය ඉතාමත් පුළුල් ලෙස සාහිත්‍ය පරිශීලනය කරන කෙනෙක් කියන එක. ඒ මම කරන නිගමනය හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කියන මේ පොතේ හොඳට පිළිඹු වෙනවා. විශේෂයෙන් මම කලින් සඳහන් කළා වගේ ඇය විශ්ව සාහිත්‍ය සහ දේශීය සාහිත්‍ය එතනිනුත් විශේෂයෙන්ම සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලැබපු ආලෝකයන් හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කියන මේ විශේෂ කවි පොතේ තියෙනවා. ඒක නිසා මම හිතනවා ඇය දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය හිතෛෂී භාවයකින් කටයුතු කරන කෙනෙක්. එයම තමයි අපේ සාහිත්‍යයට ආලෝකයක් එකතු කරන්න නව කිවිඳියක් ඒ වගේම මම හිතන්නේ මතුවට විචාර කලාවේ විශේෂ ලකුණක් තියන්න හැකියාවක් තියෙන කෙනෙක් බිහි වෙන්නේ කියන එක මට කියන්න පුළුවන්. ඇය දක්ෂ කිවිඳියක් සහ විචාර කලාවේ නව සලකුණක් තියන්න සිටින තැනැත්තෙක් කියලා තමයි ගායන්ට ප්‍රගතිකාව පේන්නේ. නිසංසලා දැන් ඔබ මේ ගයන්ගෙන් කියවුණා ඔබත් ගයන් සහ ප්‍රගතිකා සේරම සමකාලීන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියලා. මේ අපි දැන් ප්‍රගතිකාව දැනගන්නේ මේ හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් තුලින් එන බිහි වුණු කලාලෝට ආපු කිවිඳියක් විදිහටනේ. නමුත් දැන් මේ වර්තමානයේ වෙද්දී වසර ඒ පොත නිකුත් වෙලා වසර 4ක් යන කාලය තුලදී අයගේ භූමිකාව තරමකට වෙනස් වෙලා තියෙනවා. ඇය බොහෝ විට අපිට දකින්න හම්බ වෙනවා මේ පොත්වල දැක්වීම් වලදී නැත්නම් සාහිත්‍ය වැඩමුළු වලදී ਵਿਚාරය කවිය සහ අනිකුත් කෙටි කතා වගේ ශානරයන් ගැන පවා ඇයගේ ਵਿਚාරය දීප්තිමත් නොදල්වන අවස්ථාවල් තියෙනවා. සහ මේ වසර 3ක් තිස්සේ ලියපු කවි අපිට දකින්න නොලැබුණු බවකුත් පේන්න තියෙනවා. ඔයා හිතන විදිහට ඔබ දකින්න විදිහට ඇයගේ මේ රූපාන්තරණය නැත්නම් මේ ස්ථාන මාරුවීම කොයි විදිහටද අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ? ඒකේ හොඳ හෝ නරක කොහොමද ඔයාලට පේන්නේ? ඇත්තට මේක ස්ථාන මාරුවක් නෙවෙයි. කවිය වඩාත් පුළුල්ව එයාගේ වැඩබිම කර ගැනීමක්. කවි ලිවීම පමණක් නෙවෙයි කවිය ඉන්දියකගේ කාර්යභාරය වෙන්නේ. කවිය පිළිබඳ විශාල අධ්‍යයනයක නිරත වීම. ඒ කියන්නේ අලුතෙන් පළ වෙන කවි පොත්, පැරණි පොත්, ඒ දේවල් අධ්‍යයනය කිරීම. අපි විචාරිකාවක් කියන හරි සාහිත්‍ය දේශනයකට සම්බන්ධ වීම හරි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඇය ඒ නව කෘතිය කියවනවා. ඒ කෘතිය පිළිබඳ අදහස් සංවාද මතු කරනවා. ඒකෙන් ඇගේ කවිය පෝෂණය වෙනවා. එතකොට දැන් අපිට මේ ටිකේ ප්‍රගීතිකාගේ කවි දකින්න නොලැබුණත් පෞද්ගලිකව මම දන්නවා ඇය කවිය වැඩබිම කරගෙනම කවි ලිවීමේ නිරත වෙනවා කියන එක. ඒක පොතක් වශයෙන් පළ කරන්න ප්‍රමාද වෙන්නේ කොහොමත් ඒක පෞද්ගලිකව මමත් කරන දෙයක්. යමක් ලියලා ඉවරුණු සැනින් ප්‍රකාශයටපත් කරන්නේ නැහැ. අපිට සරත් සරුත් දෙන උපදේශ තමයි ඒ ටික තියලා වහලා තියන්න. තියලා අවුරුදු 2 3කින් 4කින් අරගෙන බලන්න. ආන්ගේ බලන වෙලාවේ මේ කවි ලිව්වේ මමද කියලා හිතෙන තරමට, මේ කෙටි කතාව ලිව්වේ මමද කියලා හිතෙන තරමට ඒක තියෙනවා නම් අන්න ප්‍රකාශයටපත් කරන්න හිතන්න. එහෙම නැත්නම් දැනෙනවා නම් මේක අපෝ මමද ලිව්වේ මේක නම් වැඩක් නෑ වගේ ඒක අයින් කරන්න. මම හිතන්නේ ලියලා පැත්තකින් ප්‍රගීතිකා තියෙනවා. ඒ අතරේ නව සාහිත්‍ය ලෝකයට එකතු වෙන කෘති අධ්‍යයනය කරනවා.
ඒවා ගැන අධ්‍යයනයෙන් පස්සේ එයාගේ කවි පොත අතට ගනී ප්‍රකාශයට පත් නොවුණු ඊට පස්සේ සංස්කරණ ඇතුළත නව මේ ප්‍රකාශයක් පත් කරයි. හැබැයි ඉතින් ඒකට තව ටික දවසක් යයි. හොඳයි. දැන් අපිට මේ අලුත් දේවල් ටිකක් කිව්වා. මේ නිර්මාණ ප්‍රකාශනයට පත් කරන්න කොහොමද සූදානම් වෙන්නේ කියලා ඔයාලගේ පන්තියේ අය. වත්සලා දැන් ප්‍රගතිකා මේ වෙද්දී අලුත් නිර්මාණ ගැන හදාරමින් කවියේ අලුත් නව මං මතු කරගනිමින් අධ්‍යයනයක නිරත වෙනවා. මේගොල්ලෝ කියන විදිහට. දැන් මේ අපි අද මාතෘකා කරගන්න කාව්‍ය සංග්‍රහය හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් දැන් වසර 4කට නැත්නම් 2021 වසරේ ඉඳලා බොහෝ විට වසර 5කට ආසන්නයි නිකුත් වෙලා. අද වගේ දවසක මේ වගේ පොතක් සංවාදයට භාජනය කරන එක කොතරම් දුරට සාධාරණද ඔබට හිතෙන විදිහට? අයියේ ප්‍රගීතිකා අක්කා වගේ ප්‍රවීණ කිවිඳියෙක්ගේ කවි පොත ගැන මම කතා කරද්දි මම මුලින්ම කියන්න ඕනේ මට ඇති වෙන හැඟීම ඇත්තටම පන්තියේ පාසලේ ඉහළ පන්තියක පෙළ පොතක් ගැන කතා කරන පහළ පන්තියක සිසුවියකගේ හැඟීමක් මට දැනෙනවා. මොකද එච්චර ප්‍රගීතිකා අක්කගේ භාෂාව හරිම පෝෂිත භාෂාවක්, රසවත් සහ පළල්. ඒක නිසා ආධුනික කිවිඳියක් විදිහට මම අයියට කලිනුත් කිව්වා වගේ මම අර රිෆර් කරන පොත් අතර තියෙන ප්‍රධානම පොතක් තමයි මේ හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කියන පොත. ඇත්තටම ප්‍රගීතිකාගේ කවි පොතේ මන් දකින සුවිශේෂත්වය තමයි අයියේ ඇය කොයිම වෙලාවකවත් මේ පොත තුල යල්පයින සමාජ දේශපාලන මාතෘකා ඇතුළත් කරලා නැහැ. ඇගේ තියෙන කවි ලියවිලා තියෙන යල්පයින සහ කල්ලිකුත්තන මාතෘකා ගැන නෙවෙයි. මානව සම්බන්ධතා කියන්නේ කිසිම දවසක කල්ලිකුත් වෙන්නේ නැති දෙයක්. ඉතින් මිනිස්සුන්ගේ හදවත් ගැන අය ලියන්නේ ඒ සම්බන්ධයෙන් ලියවුණු ඇගේ කවිත් ඒ වගේම කල්ලිකුත් වෙන්නේ නැහැ. කවියක හරවත් බව මතුවෙන්නේ ඇත්තටම මම දකින විදිහට ප්‍රශ්නවලට උත්තර දීමේ හෝ නොදීමේ නෙවෙයි, ප්‍රශ්න මතු කරන ආකාරයේ. ඉතින් ප්‍රගීතිකා අක්කගේ කවි පොත තුල හැම කවියකම මම දැක්කේ ඇය අපේ හදවත මතු කරන්න උත්සාහ කරන ආකාරය හරිම සියුම් සහ රසවත්. සමහර දේවල් අයියේ පරණ වෙන්න තමයි ලස්සන සහ වටිනාකම් වැඩි වෙන්නේ. මට ප්‍රගීතිකා අක්කගේ කවි පොතත් අන්න ඒ වගේ. හරි. බොහොම ස්තුතියි. අපි සංවාදය ආරම්භ කරන්න ඉස්සෙල්ලම හොඳ පසුබිමක් හදාගත්තා. මට සතුටුයි ඒ ගැන. ගයන් අද සම්පත්දායකයන් අතර සිටින එකම කවියා කියලා කියමුකෝ. ඔයා එන්න මේ අපිට ඉන්නේ කිවිඳියන් දෙදෙනෙක්ව මැද්ද තියාගෙන දෙපැත්තේ තියාගෙන ඔයා මැද්දෙන් ඉන්නවා. මම ඔයාට හැමතිස්සෙම අපි කැමති ලේඩිස් ෆස්ට් කියලා ගෑනු අයට අවස්ථාව දෙන්න. නමුත් මේ අවස්ථාවේදී මම පොඩ්ඩක් වෙන පැත්තකින් ඇවිල්ලා කවියට ඉඩ දෙනවා. මම ඔබට ආරාධනා කරනවා ගයන් ඔබගේ සමකාලීන හිතවතිය ප්‍රගීතිකාගේ කාව්‍ය භාවිතය ගැන ඔබට තියෙන කියවීම මේ සාහිත්‍ය සංවාදයට එකතු කරන්න කියලා. හොඳයි. දැන් අපි ගත්තු ප්‍රවේශයත් එක්ක බොහොම වැදගත් කාරණා දෙකක් කියවුණා. එකක් තමයි නිසංසලා කිව්වා ප්‍රගීතිකා කවියෙන් ඈත්ලා නැහැ. ඒ කියන්නේ විචාරය කරනවා කියන්නේ කවිය වැඩබිමක් කර ගැනීමක් කියලා. ඒ විශේෂයි. ඒ වගේම වත්සලා අංගි කිව්වා ප්‍රගීතිකාගේ කවි පොත මානව හැඟීම් මතු කරන කාව්‍ය නිර්මාණයන්ගෙන් සමන්විතයි. මානව හැඟීම් කියන්නේ සදාකාලිකයි, සනාතනිකයි, විශ්වීයයි. ඒක නිසා ඒ ওই කාරණාත් එක්ක තමයි මං හිතන්නේ හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් සර්වකාලීනව මතුවෙන්නේ. අපි අවුරුදු 4ක් ගියත් අර කලින් අහපු ප්‍රශ්නෙම මේ කවි පොත ගැන මෙහෙම කතා කරන්න අපිට අවකාශයක් හදාගන්න. ප්‍රගීතිකාගේ මේ කාව්‍ය සංග්‍රහයේ බොහොමයක් කවි තුල අපිට හඳුනා ගන්න පුළුවන් මානව හැඟීම්, මානව ප්‍රේමය, හුදෙකලාව, ඔය කියන දේවල් බොහොම වෙනස් මානයන්ගෙන් ඇය මතු කරන අවස්ථා දකින්න පුළුවන්. ඒක නිසා මේ කවි පොත මම දකින්නේ බොහොම මේ
සාවධානව කියවලා අපි මේ අපි කියන්නේ අර ඒකේ නියම රසය ගන්න නම් කවි පොත හරිම මේ නිවි හැනහිල්ල කියවන්න ඕනේ ඇති වුණා. ඒ වගේම ඒ අතරේ ඇය ඉන්න ක්ෂේත්‍රයෙන් ඇය හඳුනා ගන්නා විවිධ කරුණුත් සමහර කවිවල අන්තර්ගත වෙන, විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇය ඉතාමත් වගකීමක් සහිත රාජකාරියක නිරත වෙන අතර එයින් හඳුනා ගන්නා අත්දැකීම් එක්කත් කවිය මම මුලින්ම කැමති ඇත්තටම ඇය මේ කවියේ මේ කාව්‍ය සංග්‍රහයේ පිදුමම පුදන්නේ පිදුමම හරි විශේෂයි. මට දැනෙච්ච විදිහට හරිම මේ සිතට වදින තැනකින් තමයි ඇය පිදුම ගන්නේ. ඒක මම එකෙන් මගේ කවි වලට මම සාකච්ඡාවට යන්නම්. මේ මල් පෙත්ත වැඩියෙන්ම අයිති ඔබටය. ජීවිතයේ නෙලා දුන් උණ පඳුර අසබට කැදැල්ලෙහි කුරුළු යුවලට ආදරයෙන්. එතකොට හරිම මේ නිවුණු සහ ලගන්නා ප්‍රවේශයක් ඇය ඒ පිදුමෙන්ම සටහන් කරනවා. මං හිතන්නේ ඒක අපිට හිතා ගන්න පුළුවන් ඇය කාටද මේ දෙමව්පියන්ට පුදන්නේ, ඇය හැදුණු වැඩුණු පරිසරය කොහොමද, ඒ පරිසරයත් එක්කම මම විශේෂයෙන් ඇයව ළඟින් ඇසුරු කරන කෙනෙක් හැටියට ඇයට ඒ දෙමව්පියන් නිර්මාණය කර දීපු පරිසරයම තමයි මෙතරම් පුළුල් සාහිත්‍ය පරාසයකට යන්න පුළුවන් දරුවෙක් බිහි කරන්න කියන හැඟීම මට ඇයගේ මේ සාහිත්‍ය හිතයිශී බව සහ ඇය නිරත වන මේ සාහිත්‍ය කටයුතුත් එක්ක බලනකොට මට හිතෙනවා. එතකොට මම මේ හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක් කියන කවි පොතේ හරිම කැමති කවියක් තමයි එක් ටැම් මැදුර. 7 වෙනි කවිය බොහොම අඩු වචන සංඛ්‍යාවක් කවියට උපයෝගී කරගන්නවා. හැබැයි ඒ කියවන වාරයක් පාසා විවිධ පැතිවලට හිතන්න රසිකයාව පොළඹවන කවියක් හැටියට මම මේක දකිනවා. විශේෂයෙන් මෙතන කියන්නේ අපි යම් තැනක අපිට වියෝවක් හෝ එහෙම නැත්නම් වෙන්වීමක් සිදු වුණාට පස්සේ ඒ මතකයන් කොහොමද අපි තුල ක්‍රියාත්මක වෙන්නේ, අපිට කොහොමද ඒක දැනෙන්නේ කියන හැඟීම මෙතන හරි පුළුල්ව ඇය අඩු වචන සංඛ්‍යාවකින් ඉතාමත් සංක්ෂිප්ත කවියකින් ඉදිරිපත් කරනවා. මතක අලි ඇතුන්ගෙන් නිබඳ පැමිණෙන ගැහැට විරහ සොන්බුන් දවා සිත රකින්න නොහැකි විට. හරිද? මතක අලි ඇතුන්ගෙන් එතකොට අපිට මේ භාෂාව අර වත්සලා නංගි කියපු විදිහට ඇගේ භාෂාව මේ වචන එක වචනෙන් කවියට ගේන ආලෝකය ධනිය කොතරම්ද ප්‍රබලද කියන මට මෙතනදී ඇති වුණා. මතක අලි ඇතුන්ගෙන් අපි අලියෝ කියලා කියන්නේ හරියට අලිය වගේ කියලා කියන්නේ ඉතාමත් විශාල මොකක් හරි බරසාර දෙයක් ගැන කියන අලි කතාව නේ. එතකොට මේ කියන කතකයාට මතකය කියන එක කොයිතරම් ජීවිතයේ කොටසක් අල්ලගෙන තියෙනවද කියන හැඟීම මෙතනින් ඇයේ භාෂාව හරහා මතු ගන්නවා. තනි ඇතෙක් නෙමේ, අලි ඇතුන්ගෙන් ගොඩක්. එතකොට හිතන්න මේ වියෝව හෝ වෙන්වීම තුල කොයිතරම් මතකයක් ඉතිරි කළාද කියන එක හැඟීම මේ කවියෙන් මෙතනදී දෙනවා. මතක අලි ඇතුන්ගෙන් නිබඳ පැමිණෙන ගැහැට විරහ සොන්බුන් දවා සිත රකින්න නොහැකි විට. මේ විරහවේ සොන්බුන් උලුස්සල දවන්න හැකියාවක් නැහැ. එහෙම දවලා හිත රැක ගන්න ඕනි කියන අදහසේ හිටියට සිත රකින්න බැරි වෙලා තිනවා. එතකොට ඒ සියලු දේවල් අතරේ පොතක පිටු අතර මැද තනා එක්ටැම් මැදුර. මේ සියලු මතකයන් අමතක කරන්න පොතක පිටු අතරට යන. ඒකේ තමයි යාගේ එක්ටැම් මැදුර. ඒ මතක අලි ඇතුන්ගේ ප්‍රවේශයක් එතනදි සිද්ධ වෙන්නේ නැති වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි අවසානයේ මොකද්ද කියන්නේ? සැඟව ගමි අසපුව. එතකොට ආයි කියන සැඟ වෙනවා ඒක අසපුවක්. එයද ඔබගෙන් නොතොර. ඒ කියන්නේ එතනත් අර කියන මතක අලි ඇතුන්ගේ ඒ මතකය, ඒ කියන්නේ
ඊතරම් ප්‍රබල මතකයක් ගෙනාපු ඒ කෙනාගේ තමන්ගේ ජීවිතයේ ඒ කෙනාගෙන් ඒ පොතක පිටු අතර හදාගත්තු එක්තැන් මැදුරත් එයාගෙන් තොර වෙන්නේ නැහැයි කියන හැඟීම ඇය දේ කියනවා. එතකොට මං හිතන්නේ ඒ කවිය අඩු වචන, ඒ කියන්නේ බොහොම සංක්ෂිප්ත කවියක් වුණාට ඒක ගොඩක් කෙනෙකුට තමන්ගේ ජීවිතයට සමීප කරගෙන දැහැන්ගත වෙන්න පුළුවන් කවියක් හැටියට මට හඳුන්වා දෙන්න පුළුවන් එක්තැන් මැදුර කියන කවිය. එතකොට ඇය එතනදි ගේන ඔය මතක අලි ඇතුන්ගේ, එතකොට එක්තැන් මැදුර, අසපුවකි, මේ කියන දේවල් තුලින් අපිට පාඨක රසිකයන් හැටියට අපිට දැනෙනවා ඇත්තටම මනුෂ්‍යයන් විදිහට සමහර මතකයන් අපේ ජීවිතයෙන් ඈත් කරගන්න, එහෙම නැත්නම් සමහර මතකයන් අපිව මේ කියන්නේ අපිව වේදනාවට පත් කරන තැන්වලදී අපි ඈත් වෙන්න ගත්තට අර ජීවිතයේ වැඩිම බැඳීම් තියෙන මතකයන් නිසා ඒවා නිතරම අපිත් එක්ක සංසරණය වෙනවා. ඒ සංසරණය වීම ඇය කොයිතරම් ප්‍රබලව මෙතන මතු කරාද කියන හැඟීම මට තියෙනවා. ඒක ඇත්තටම අර ඇය සතු භාෂා ප්‍රබලත්වය කියන එක තමයි මට එතන කියන්න පුළුවන් වෙන්නේ. එතකොට අර මානව හැඟීම් කියන එක ඇය බොහොම අපූර්වට ඉස්මතු කරගන්නවා ඒ වගේ අවස්ථාවලදී. එතකොට මගේ ඊළඟ කවිය මම තෝරගත්තු 34 වෙනි කවිය 34 වෙනි කවිය ලෙහෙන සිහින කියන කවිය. එතෙන්දී මම දකිනවා ප්‍රගීතිකා කාව්‍ය සංග්‍රහයේ බහුතර කවිය තුලින් මානව ප්‍රේමය, විරහව, මිනිසුන්ගේ සිතුවිලි, හැඟීම් ඉදිරිපත් කරන අතරෙම මේ ලෙහෙන සිහින කියන කවියේදී අපේ සමාජය වෙලාගෙන තියෙන අපි කතා කරන්න ඕනේ සහ කතා වෙන, නමුත් තවදුරටත් මේකට විසඳුම් හොයන්න ඕනේ කියන විෂයක් සම්බන්ධව ඉතාමත් හොඳ ප්‍රවේශයක් ගන්න කවියක් හැටියට මම මේක දකිනවා. ලෙහෙන සිහින කියන එක එතෙන්දී කියන්නේ වැඩිහිටියන් විදිහට අපි දරුවන් මත පටවන මේ අධ්‍යාපනයේ බර, ඉලක්ක සහ වැඩිහිටියන් විශ්වාස කරන තැන, අධ්‍යාපනයේ අපි ලබන්න ඕනේ තැන, අපි ඉන්න ඕනේ තැන කියන දේ එක්ක දරුවන්ගේ ලෝකය සමහරක් වෙලාවට වැඩිහිටියන් විසින්ම විනාශ කරන ආකාරය තමයි මේ කවිය තුළ ඉදිරිපත් වෙන්නේ. මට ඒක ඇය හරිම මේ සංයමයකින් ඉදිරිපත් කරනවා කවිය. ඒක කිසි කෙනෙකුට දෝෂාරෝපණයක් මතු කරන්නේ නැහැ. නමුත් කවිය කියවීමත් එක්ක අපිට බොහෝ දේ හිතන්න ඒ කවිය තුළ ඉතිරි කරනවා දරුවන්ගේ ලෝකයේ එක්ක ගනුදෙනු කරනකොට. ලෙහෙන සිහින. එතකොට ඉස්කෝලේ කැටපෝල, ලොකු අයගේ සෙල්ලම්, සිඟිති පැටි ලෙහෙනුන්ගේ සිත් පුරා පැල්ලම්. මතු වෙන්නේ භාෂාවම තමයි. බලන්න, ඉස්කෝලේ කැටපෝල, ලොකු අයගේ සෙල්ලම්, සිඟිති පැටි ලෙහෙනුන්ගේ සිත් පුරා පැල්ලම්. සිත් පුරා පැල්ලම් කියන තැනම අන්න ඇය ඉදිරිපත් කරනවා ළමා ලෝකය අපි කොයිතරම් පැල්ලම් සහිත තැන් බවට පත් කරනවද කියලා. කැටපෝලේ කියන්නේ බොහොම ඍජුව ඉලක්කයට විදින්න පුළුවන් දෙයක්. පොඩි කාලේ අපි ඒව පාවිච්චි කරලා තියෙනවනේ. එතකොට ඉලක්කයට විදින්න පුළුවන්. හැබැයි හරි වේදනාකාරී. එතන මේ ඉස්කෝලේ දැන් ඉස්කෝලේ කැටපෝල ලොකු අයගේ සෙල්ලම්. ලොකු අය මේ කැටපෝල වලින් කරන සෙල්ලම් එක්ක සිඟිති පැටි ලෙහෙනුන්ගේ සිත් පුරා පැල්ලම්. මේ චූටි දරුවන්ගේ සිත් කොහොමද වේදනාවට එහෙම නැත්නම් පැල්ලම් බවට පත් වෙන්නේ. හරි? එතකොට ඒ ලෙහෙන සිහිනයට තනා වැටමායිම් මකාලන එක හරිද ඉම් නොමැති සිත්තක්. කොයිතරම් ප්‍රබලද මේ ළමයින්ගේ ලෝකයේ සම්බන්ධයෙන්. ඒ ළමයින්ගේ ලෝකයට අපි වැඩිහිටියන් විදිහට අපි දෙන්න ඕනේ විවෘතභාවය හරි ප්‍රබල විදිහට යා මතු කරනවා. ඒ ලෙහෙන සිහිනයට තනා වැටමායිම්. ඇයි? භාග ඉලක්ක,
එතකොට කඩයිම් ලකුණු පන්තියේ කීවෙනියද, එතකොට විභාගයෙන් මොන සාමාර්ථද, ඔය කියන ඉලක්ක එක්ක අපි බොහොම හැල්මේ දුවන අධ්‍යාපන ක්‍රමයක තමයි නිරත වෙලා ඉන්නේ. එතකොට තනා වැටමායි මේගොල්ලන්ගේ ළමයින්ගේ සිහින වලට තනලා වැටමායින් මකාලන එක හරිද ඉම් නොමැති සිත්තම්. එතකොට අපි මේ විභාගේ සාමාන්‍ය පෙළදී ඔන්න එක වැටක් හදනවා. ඊට පස්සේ උසස් පෙළදී තව වැටක්. ශිෂ්‍යපෙළදී කොහොම අපි වසරින් වසර අප විසින්ම වැඩිහිටියන් වැටමායින් ගොඩනගනවා. එතකොට වෙන්නේ මේ ළමයින්ගේ ඉමක් කොනක් නොපෙනෙන සිහින සිත්තම්, එහෙම නැත්නම් ඔවුන්ගේ සිතුවම්, සමහර විට ලෝකය වෙනස් කරන මිනිස්සේ ගොඩනැගෙන තියෙන ඒ සිතුවම, එහෙම නැත්නම් ඔහුගේ සිතුවිලි සියල්ල මේ වැටමායිම් එක්ක බිඳිලා යන්න පුළුවන්. ඒක නිසා මම කිව්වේ අර මුලින්ම ප්‍රගීතිකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයේ ඒ ප්‍රතිපත්ති පෙළපොත් ඔය කියන සියලු දේවල් වල වගකීම් දරන කෙනෙක් හැටියට ඇයට මං හිතන්නේ දැනිච්ච විෂය හරි විශිෂ්ට විදිහට කවියට උපයෝගී කරගත්ත අවස්ථාවක් හැටියට මම මේක දකිනවා. ඊට පස්සේ කියන පුවරුවල එල්ලන්න ලොකුකම් හපංකම් ගහන කටු පෙළන වැති මග හැරුණු විස්කම්. බලන්න කොයිතරම් ප්‍රබලද, කොයිතරම් ලස්සනද. පුවරුවල එල්ලන්න ලොකුකම් හපංකම්. අපි දැකලා ඇති දැන් නූතනයේ ගොඩාක් වෙලාවට දකින්න දෙයක් තමයි පාසල් වල තාප්පේ ශිෂ්‍යත්ව පාස් ළමයින්ගේ ෆොටෝ එක ප්‍රදර්ශනය කරනවා, උසස් පෙළේ සාමාර්ථ ගාන දානවා. එතකොට ඇත්තටම ඒව හපංකම් විදිහට තමයි එතන ඉදිරිපත් වෙන්නේ. එතකොට සමහරක් වෙලාවට අසමත් හෝ ඊට වැඩිය වෙන පැත්තකින් යන්න ඉන්න දරුවා වැටෙන දැන් බොහෝම වෙන්න පුළුවන්. හැබැයි ඔය ලොකුකම් හපංකම් කියන ඔය අපි හිතන දේවල් යටින් අපි සමහරක් වෙලාවට මග අවුරාලන බොහෝ තැන් තියෙන්න පුළුවන් දරුවට ලෝකය දිනන්න පුළුවන්. එක තමයි ප්‍රගීතිකා කියන්නේ ගහන කටු පෙළන වැති මග හැරුණු විස්කම්. එතකොට දරුවා සිතුවිලි එක්කම තමන්ගේ අභ්‍යන්තරය තුළ තනිවීම, එතකොට පීඩනයට පත්වීම, වේදනාව, ඔය කියන සියලු දේවල් කවිය හරහා ඉස්මතු කරන්න සමත් වෙනවා. සයුරුදිය ඉසින්නට ඈ කියා වලගින් තව කොතෙක් ඉවසමුද සිඟිති සිත් පැහැරුණි. මේ සිඟිති දරුවන්ගේ සිත් පැහැරීම, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිත් වේදනාවට පත් කිරීම කොහොම ඉවසන්නද? හරියට මේක අර මේ කලන්දක ජාතකයේ අපි අහලා ඇතිනේ. එතනදී අර සම්භාව්‍ය සාහිත්‍යයේ මං කිව්වේ ඒ ආලෝකය ගන්න ගොඩක් තැන්වලදී ප්‍රගීතිකා කවිවලදී කලන්දක ජාතකයේ අපි දන්නවා අර ලෙහෙන් පැටියව සයුරට වැටුනහම සයුර ඉහලා වලිගෙන් ඉහලා දරුවා ගොඩ ගන්න බලපු බෝධිසත්ව චරිතයක් එතන ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ ලොකු කාර්ය වගේ මේ වගේ දේවල් අපිට ඉවසගෙන ඉන්න පුළුවන්ද, මේක වළක්වන්න බැහැයි කියලා අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ තියෙන ගැටලුව සම්බන්ධයෙන් අපිට නිහඬ වෙන්න පුළුවන්ද කියන එක ප්‍රගීතිකා විශේෂයෙන් අධ්‍යාපන බලධාරීන්ගෙන් වගේම දෙමව්පියන් වන අපි සියලු දෙනාගේම ප්‍රශ්න කර. ඒ දැස් ආදරෙන් පුරවන්න බැරි නම් අසමත්ද කොයිතරම් අපේ ගුරු හරුකම්. හරිම ප්‍රබල අවසානයක් සහ හරි සංවේදී අවසානයක් ඇය එතන කවියේ තියෙනවා. ඒ දැස් ආදරෙන් පුරවන්න බැරි නම් අසමත්ද කොයිතරම් අපේ ගුරු හරුකම්. ඇත්තටම අද දවසේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට මේ ප්‍රගීතිකා කියන ආදරය පුරවන්න හැකියාවක් ලැබුණා නම් අපි අද දවසේ අපේ සමාජයෙන් අහන සංසිද්ධි වලට මුහුණ දෙන්න ඕනේ නැහැ කියන හැඟීම මෙතනදී ඉස්මතු වෙනවා. ඇත්තටම ප්‍රේමය තුළ අද දවසේ දරුවන් කොයිතරම් බිඳ වැටුණු තැන් අපි දකිනවා. විරහව තුළ කොයිතරම් ඔවුන්ගේ දරා ගැනීම කොයිතරම් වෙලා තියෙනවා. එතකොට විභාගයක් අසමත් වීම තුළ දෙමව්පියන් වැඩිහිටියන් හා කරන ගනුදෙනුව තුළ ඔවුන්ගේ තත්ත්වය කොහොමද? ඇත්තටම ඒ සාමාර්ථ 9 ඉලක්කයට යන අතර
අපිට ඔවුන්ව ආදරයෙන් පුරවන්න හැකි වටපිටාවක් අධ්‍යාපන ක්‍රමය තුල ගොඩනගන්න පුළුවන් වුණා නම් සමාජය තුල අපි අද දවසේ යන යම් යම් බිඳ වැටීම්, රැලි නැගීම්, වේදනාකාරී ස්වභාවයන් හඳුනා ගන්න නොහැකි වෙයි. එතකොට ඒක නිසා මම කියන්නේ ප්‍රගීතිකා මිනිස් සිත හරි ප්‍රබලව විනිවිද යන අතර මේ සමාජ දේහය තුල තියෙන ප්‍රබල කරුණු හරි අපූර්වට ඉස්මතු කරනවා තමන්ගේ කවිය හරහා. ඒක අපිට විශිෂ්ට විදිහට ඇයට දෙන්න හැකි වෙලා තින්නේ ඇය සතු භාෂා අවිය නිසා කියන හැඟීම අපි කාටත් හැම කවියකින්ම මතු කරන්න පුළුවන්. ඒක මේ කවියෙත් හොඳටම දකින්න පුළුවන්. බොහොම ස්තුතියි ගයාන්. ඔබ ඉතාමත්ම සංක්ෂිප්තව මේ ප්‍රගීතිකාගේ කාව්‍ය භාවිතයේ තියෙන ඉසියුම් තැන් මතු කළා. අපි දන්නා මේ පොත ගැන තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. අපි අවස්ථාවක් ලදොත් නැවතත් ඔබ වෙත යොමු වෙනවා. නිසංසලා වෙත යොමු වෙන්න කැමතියි. නිසංසලා ඔබ කිරිඳියක් කෙටි කතා කාරණයක් සහ බොහෝ විට අනෙකුත් සාහිත්‍ය ශානරයන් සමග සමීප ඇසුරක් තියෙන තැනැත්තියක්. දැන් මේ ප්‍රගීතිකාගේ කවි ගැන කතා කරද්දී ගයාන් මතු කළා ඇයගේ තියෙන භාෂා කෞශල්‍ය සහ අර මානව සම්බන්ධතා ගැන. ඔබ කොහොමද නිසංසලා මේ ප්‍රගීතිකාගේ කවියේ තියෙන විශේෂතා දකින්නේ? ඇත්තටම මම දැන් මේ කවි ගැන කතා කරන්න යන්නේ අර මගේ ඉස්සරහෙන් දාපු ඔක්කොම ටයිටල් අතහැරලා මිනිස්සෙක් විදිහට ස්ත්‍රී පුරුෂ ભેදයත් අතහැරලා. මොකද මම හැම වෙලේම සටන් කරන්නේ කාන්තාවොත් ඔක්කොම මිනිස්සුયો කියන තැනට. එතකොට ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව මිනිස්යන් ගැන ඔවුන්ගේ හැඟීම් ගැන කතා කරන පොතක් විදිහට තමයි මට ප්‍රගීතිකාගේ කවි පොත හම්බෙන්නේ. එතනදී ගයානුත් ගත්ත කවියක් මටත් ගන්න වෙනවා. මොකද මම ඒක ගැන කතා කරන්න සෑහෙන සූදානම්. මට යන්නේ බිඳුණු ප්‍රේම සම්බන්ධතාව වර්තමානයේ කොහොමද අරගෙන ඉන්නේ සහ ඒ වගේ ඇති වෙන ගැටලු. ඒ ගැටලු ගැන හිත ඉද්දි ඒවා ගැන කතා කර ඉන්න මොහොතක තමයි කියන්නේ මගේ මේ සාහිත්‍ය කටයුත්තක් සඳහා තමයි මම යද්දේ නිරත උනේ. ඒ නිරත වෙවි ඉන්න මොහොතක තමයි මට ආපහු මේ ප්‍රගීතිගේ මේ කවි ටික මුණ ගැහෙන්නේ. එකම් මැදුර කියන කවියේ ගයන්නේ කවිය කියු නිසා මම කියන්නේ නැහැ. ඒ කවිය දැන් මේ කතා කරන්නේ තමන්ගේ අතීත මතක එක්ක ඔට්ටු වෙන කාන්තාවක්. නමුත් කාන්තාව විතරක් නෙමෙයි පිරිමින් තමන්ගේ අතීත බිඳ වැටුණු ප්‍රේම සම්බන්ධතා ගැන ගොඩක් වද වෙන තැන් තියෙනවා. ඒ වදවීම් වර්තමානයටත් අරගෙන එනවා. ඒ අරගෙන ඇවිල්ලා නිකන් ඉන්නෙත් නැහැ. වර්තමානයේ තමන්ගේ ඉන්නවනේ පෙම්වතිය හරි පෙම්වතා හරි ඔවුන් සමගේව බෙදනවා කියනවා. හැබැයි එතකොට ඒක අහගෙන ඉන්න වර්තමාන පෙම්වතයාට හෝ පෙම්වතියට ඇති වෙන වේදනාව කොච්චරක්ද කියලා දැනෙන්නේ ඒ අහගෙන ඉන්න කෙනාට. ඒ කියන්නේ දැන් එයාගේ අතීතයේ තිබුණු සුන්දර අසුන්දර සිදුවීම් කියද්දී අරයට ඒක කොච්චර රිදෙනවද වර්තමාන කෙනාට. හැබැයි ප්‍රගීතිකා කියනවා මෙතන මම ඒවා ඔයාට කිය ඉන්නේ නැහැ. එයා කියන්නේ මට මෙහෙම මගේ පරණ මතක හැම වෙලේම ඇවිල්ලා පීඩා කරනවා. දැන් ඔක ස්වභාව ධර්මයක ගත්තොත් අලියේ කඩා වදින්න වෙලාවක් නැහැ. සමහර වෙලාවට ආන්දර එන්න පුළුවන්. හවස 6න් පස්සේ එනවා වෙන්න පුළුවන්. එයාලට එන්න වෙලාවක් නැහැ. ඒ ඇවිල්ලා කරන හානියටත් සීමාවක් නැහැ. පුදුම විදිහට ඒ කියන්නේ අලි මිනිස් ගැටුම් ගැන අපි නිතර කතා කරනවානේ. ඒ ගැටුම් ඇතුළේ ඒගොල්ලෝ කරන හානියට සීමාවක් නැහැ. හැබැයි ප්‍රගීතිකා කියනවා මට එහෙම දේවල් වෙද්දී මම මොකද කරන්නේ? ඒ මතක අලි ඇතුන්ට මගේ ජීවිතේට හානි කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මම සියලුම දේවල් අත්හැරලා එක්තැම්ගයක් හදා ගන්නවා. හැබැයි ඒ එක්තැම්ගේ මං හදාගන්නේ පොතක් එක්ක. ඒ කියන්නේ අර ප්‍රගීති ගැන මුලින්ම ගයන් කිව්ව දේ කෑම මේසට යද්දිත් පොතක් අරන් යන පවුලක දරුවෙක් එයාගේ ඒ පරණ මතක ගොන්නට එයා ආරක්ෂිත ස්ථානයක් හදා ගන්නවා.
පොතක්. හැබැයි යා කියනවා අලුත් පෙම්වතාට සහ වර්තමාන පෙම්වතාට හැබැයි ඔයා හිතන්න එපා ඒ එක්තැන් ගේ ඇතුලේ මං ඉන්නේ තනියෙන් කියලා. මට ඔයා ඉන්නවා. ඒ ඔබගෙන් නොතර ඔයාගෙන් නම් ඒක අයින් වෙලා නැහැ. අර පරණ සියලුම මතක වලින් අයින් වෙලා. හැබැයි මං ඔයාගෙන් අයින් වෙලා නැහැ. මං හිතන්නේ අර තමන්ගේ පරණ අතීතයෙන් දමා ගසන පෙම්වතුන්ට හෝ පෙම්වතියන්ට ප්‍රගීති හරි ලස්සන දෙයක් දෙනවා. ඔන්න තමන්ගේ මතක වලින් ගැලවෙන්න පුළුවන් කලාවත් එක්ක කියන එක. එයා පොතක් එක්ක සමහරවිට පුළුවන් සිනමා කෘතියක් එක්ක. ඇත්තටම දැන් මේ මම උපදේශකවරියක් විදිහටත් වැඩ කරලා තියෙනවා කාලයක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලේ. ඒ කාලය තුල මට හමුණු එක කාන්තාවක්, ඒ කියන්නේ ගෑනු ළමෙක් මට කිව්ව දෙයක් තමයි එයාගේ පෙම්වතා එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියන්නකෝ. එයා කලින් පෙම්වතිය එක්ක අනේ මං එයාත් එක්ක මෙතෙන්ට ආව අපි දෙන්නේ දැන් මෙහෙම ටිකක් බලන්නකෝ එයා මාව දාලා ගියා. එයා මේ මොහොත වින්දනය නොකර පරණ අතීතයේ නව පෙම්වතියට දමා ගසනවා. මම හිතන්නේ ඇත්තටම තමන්ගේ පරණ අතීතයෙන් පෙම්වතාට හෝ පෙම්වතියට දමා ගසන සියලුම දෙනාට ප්‍රගීති හරි ලස්සන යෝජනාවක් ගෙනවා. ඕගොල්ලෝ එක්ටම් ගයක් ඇතුළට යන්නේ මතකාලිය ඇතුළු ඕගොල්ලන්ට හිරිහැර කරන වෙලාවට ඒගොල්ලන්ට ඔයාගේ ජීවිතේ කඩා බිඳ දමන්න බැරි තරම් ආරක්ෂිත ස්ථානයකට යන්න. නමුත් ඒ ආරක්ෂිත ස්ථානයේ නව ආදරයෙන් පුරවා ගන්න. එතකොට මම ආසයි ප්‍රගීතිගේ මෙන්න මේ කවිය ගැන කතා කරන්න. මතක විසුල පෙත පොත කිය. ඒකේ කතා කරන්නේ අතීත අත්දැකීම් එක්ක ගැටුම් ඇති කරගන්න අවස්ථාව ගැන. දැන් මේ 7 වෙනි කවිය ඉතින් වැදුරේ ඒ ගැටුම් වලින් ගැලවිලා නව පෙම්වතාට හෝ පෙම්වතියට කිසිම රිදුමක් ඇති නොකර ආරක්ෂිතව ඉන්නවා. එයා සමග ජීවිතේ ලස්සනට ගත කරන තැනක් ගැන කතා කරලා ඒකේ විරුද්ධ පැත්ත ගේනවා 9 වෙනි කවියේ මතක විසුල පෙත පොත කිය. ඒකේ ප්‍රගීතිකා කියන කොළ හැලෙනවා, සමහරට කොළ හැලිච්ච සලකුණු ඉතුරු වෙනවා. එච්චරයි. නමුත් මේ කියන කෙනා ඒ කොළ එකතු කරනවා. හැලුණු කොළ එකතු කරනවා. එකතු කරලා ඒකේ එයා මල් පුබුදනවා. නමුත් ඒක ගැන ඔයා දන්නේ නැහැ. ඔයා කරන්නේ අලුත් පෙම්වතාට කියන ඔයා කරන්නේ මට මගේ ඒ අතීතෙන් නමා ගසන එක. අපි දැන් සම්බන්ධතාවයකට ගියාපුවාම කරන්නේ පරණ සම්බන්ධතා ඔක්කොම වට්ටෝරුව දිගාරිනවා. මං අරයත් එක්ක මෙහෙම හිටියා අර එහෙම හිටියා ඔහොම වට්ටෝරුව දිගාරිනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධිය. හැබැයි ඊට පස්සේ වෙන්නේ මුලදී ඒ සිදුවීම් වලට අනුකම්පා කරනවා. අනේ අර කෙල්ල හරි පව් අච්චර අර කොල්ලට කරලා තමයි මේක දාලා ගියේ. අනේ අර කොල්ල හරි පව් මෙච්චරත් මෙහෙම කරලා තේදි තමයි දාලා ගියේ. ඔය කියන තැනට මුලින් අනුකම්පා වෙනවා. ඊට පස්සේ දෙන්න අර පරණ ගම්වල කියනවානේ අනුකම්පාව භූමිකම්පා වෙනවා කියලා. ඊට පස්සේ අනුකම්පා භූමිකම්පාවට ගිහිලා ආදරයකට පෙරලා ඔන්න විවාහයකට හරි මොනවට හරි සම්බන්ධයක් ඇතුළට යනවා. හැබැයි එතකොට මෙතනදි කියන්නේ ඒක ප්‍රතිපක්ෂ. දැන් අලුත් කෙනා අර පරණ මතක ගොන්න හිතේ තියාගෙන එයා විඳවනවා. දැන් පරණ මතක ගොන්න හිමිකාරිය කරන්නේ මේ මතක ගොන්න අරගෙන හිතේ තැම්පත් කරගෙන ඒකෙන් පෝරක් හදාගෙන ලස්සන මල් පුබුදනවා. ඒ කියන්නේ මට අතීතයේ වැරදුණු තැන් තියෙනවනේ. පරණ පෙම්වතායක මට වැරදුණු තැන් තියෙනවා. එයා අලුත් පෙම්වතායක ඒ වැරදි හදාගෙන ලස්සන ජීවිතයකට යනවා. නමුත් අලුත් පෙම්වතා මොකද කරන්නේ? සැකෙන් තරහෙන් ඒ කියන්නේ අපි අතීතයට ද්වේෂ කිරීමක් තියෙන්නේ. මට අහිමුණු මට යත් එක්ක අහිමුණු අතීතයක් තියෙනවනේ. ඒ අතීතයට ද්වේෂ කිරීමක් තියෙන මිනිස්යන්ගේ. ඒ ද්වේෂයෙන් මෙයාට පහර දෙනවා. ඒ පහර දෙද්දී එයා කියනවා නෑ ඔයා මට පහර දෙන එකත් මට සතුටක්. ඒ කියන්නේ ඔයාට මගේ අතීතයට ඊර්ෂ්‍යයි කියන එකනේ. මට ඒක සතුටක්. ඔයා මගේ අතීතයට අතීත පෙම්වතුන්ට පෙම්වතියන් ඊර්ෂ්‍ය කිරීම මට සතුටක්. ඒ සතුටත් හැබැයි ඔයා තේරුම් නොගෙන ඉන්න තරමට හොඳයි. මොකද මම කරන්නේ ඒකෙන් තව දේවල් කරනවා. තව අලුත් දේවල් පුබුදනවා. ඇත්තටම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඔන්න ඕක තමයි. ඔය මනුෂ්‍ය ස්වභාවයෙන් මේ ඉක්මවා ගිය තැනක් තමයි මේ මනමේ කුමාරිය. ඇය මතක හැව එතන හැරලා එනවා. ඒ කියන්නේ මනමේ කුමාරයා මැරෙනවා කියන තැනදී යා හරි. එච්චරයි. ඒ සත්‍යයට යා මුහුණ දෙනවා. ඊට පස්සේ යා වැඩි රජුට කොහොමද කියන්නේ? අර මතක හැව අතට ඇවිල්ලා එයා කෙලින්ම මනමේ කුමාරයා පිළිබඳ සියලුම දේවල් අතහැරලා වැඩි රජු එක නව ජීවිතයකට යන පරණ මතක ගැන කතා කරන්නේ. අන්න වැඩි රජු ෂොක් වෙනවා.
දෙවි ආමුදුරනේ මේ කියන්නේ දැන් මොහොතකට කලින් මැරුණු මිනිස්සයා ගැන කිසිම හැඟීමක් නැහැ මට ආදරය කරන්න වෙනවා. එතකොට තමයි යා චපලා යනම් මනම් මෙහෙම කියන්නේ. ඒ කියන්නේ මේක තමයි මනුස්ස ස්වභාවය. ඒ මනුස්ස ස්වභාවයත් එක්ක ඇතිවෙන ගැටීම් සහ ඒ මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය ගැහණියකට සාමාන්‍ය ස්වභාවය ඇතිවෙන ගැටුම් ගැන මට අලුත් මතකයක් එනවා ප්‍රගීතිගේ මේ කවි දෙකත් එක්ක. මම මේ දෙක ගැන විතරක් කතා කරන්නයි සූදානම් වුණේ. අපි ඊළඟට වත්සලාට දෙමු. හොඳයි, බොහොම ස්තුතියි නිසංසලා. වත්සලා, ඔබ දැන් අපි නොකියවට ඔබ දන්නවා ඔබ වෘත්තීන් වෛද්‍යවරියක්. ඔබ ලෙඩ රෝග සහ මේ ප්‍රතිකාර සමග රෝගීන් සමග මේ නිතරම ගනුදෙනු කරන කෙනෙක්. ඒ එක්කම අපි දන්නවා ඔබ ලියන කියන දේවල් සමාජ මාධ්‍ය දැක්කම සහ ඒ තියෙන ඔබගේ අදහස් වල ඍජු තැන් අපි දැක්කම ඔබ දන්න අපිට පේනවා ඔබ ඊටාම ඍජුව සමාජ දේශපාලනය සහ සාහිත්‍ය ගැන කතා කරනවා. සහ ඒ වගේම ඔබ නිසංග කවිත්වයක්කුත් මිටමොලවාගෙන ඉන්න වෛද්‍යවරියක් තමයි. මට සමාවෙන්න. මේ ඔබ කොහොමද දැන් ප්‍රගීතිකාගේ කවි නැත්තම් ඇයගේ හත් ප්‍රතිමලෙන් අත්තරුණු පෙත්තක් ගැන ඔබගේ සමීපවීම කොයි වගේද? අපි කැමති ඔබගේ අදහස් දැනගන්න මේ සාහිත්‍ය සංවාද වෙනුවෙන්. ඇත්තටම නිරෝෂන් අයියේ කලින් කිව්වා වගේ මට මේ ප්‍රගීතිකා අක්කා කියන්නේ මම ප්‍රගීතිකා අක්කා ළඟ තිබ්බොත් මම පුංචි පැලයක්. ප්‍රගීතිකා අක්කා විශාල රුකක්. මම ඇගේ පොත කලින් කවගේම නිතර පරිශීලනය කරනවා. ඉතින් කවිය කියන්නේ මේ අය කියලා පරමාදර්ශී කවියක් තාම අපිට බිහි වෙලා නැහැ. නමුත් වෙනත් කිසිම ආකාරයකින් කියවන්න බැරි අරුත් කවි වලින් දනවන්න පුළුවන් බව ප්‍රගීතිකා අක්කාගේ කවි වලින් අපිට පැහැදිලි කරනවා. ඇත්තටම ස්ත්‍රියක් විදිහට තමන්ගේ ජීවිතය විඳිමින්ම ඒ අත්දැකීම් සාමාන්‍ය ගැහැණියකගේ දෘෂ්ටියෙන් ඔබට ගිහිල්ලා නමුත් බොහෝ ඉවසීමෙන් සංයමයෙන් ලිව්ව කවි ඇගේ පොත තුල තියෙනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගොඩනැගෙන ආකාරය, ඒ වගේම ඒවා බිඳ වැටෙන ආකාරය ගැන හදවතත් බුද්ධියත් කියන දෙකම හරිම ලයාන්විත ආකාරයට අවදි කරන්න ප්‍රගීතිකා අක්කට හැකි වෙලා තියෙනවා. මම ඇත්තටම එයාගේ කවි ගැන කතා කරද්දී මම බොහොම කැමති කවියක් තමයි මේ දහස් පෙති මල කියන කවිය. ඇය කියනවා පද්දිවි සටන වෙහෙසින් හදවත පිරුණි, හත්පෙති මලේ පෙත්තක් මග අතහැරුණි, විත්බිඟු සැර වැදී එය මැල වී තිබුණි, උත්තම බිමක එය පැලයක් වී නැගුණි, දහස් පෙති මලකි ඉන් මිනි මුතු පසුව, සහස් ගෞදුරක හදෝසවා තැබුව, වහස් බැලුම් සැඩනල පැරයා හැමුව, අහස් සුවඳ කිය දිව්‍ය අරුතක් සැදුව. මම කොහෙදෝ අහපු සංස්කෘතික පාඨයක මට මේ මතකයක් තියෙනවා. මෙහෙම කියනවා, නතන් සංගමේව සුසංගමෝ පද්දය සංගමේව සුසංගමා කියලා. ශරීර එකතු වීම නෙමෙයි ඊටා ලස්සන, හෘදයට එකතු වීම, හදවත් එකතු වීම තමයි ඊටා ලස්සන කියලා. ඇත්තටම අයියේ ගැහැණියක් පරිපූර්ණ ගැහැණියක් බවට පත් වෙන්නේ, පිරිමියෙක් පරිපූර්ණ පිරිමියෙක් බවට පත් වෙන්නේ මා විශ්වාස කරන තරමින් ඔවුන්ට ඔවුන්ගේ සැබෑ ප්‍රේමය හමු වෙලාවට. ඉතින් ප්‍රගීතිකා අක්කා මේ කවියෙන් මේ සංකේතවත් කරන හත්පෙති මලෙන් සංකේතවත් කරන ප්‍රාර්ථනා පිරිච්ච යුවතියගේ අතින් අතහැරුණු පෙත්ත ප්‍රේමයමද කියලා මම හොයලා බැලුවා. මොකද පෞල් ජීවිතය තුළ අපි ජීවන බර උහුලගෙන යද්දී අපිට බොහෝ විට අත්හැරෙන්නේ අපේ සිහින. එතෙන්දී මේ විත් බිඟු සැර වැඩි එද මැල වී තිබුණී කියන පදයෙන් මම තේරුම් ගත්තා. එය මේ කතා කරන්නේ මේ ගැහැණියට හෝ පිරිමියට, මම හිතන්නේ බොහෝ දුරට ගැහැණියක් තමයි. ගැහැණියට අහිමි වෙලා තියෙන ඇගේ හදවතේ අගනාම පෙත්ත ගැන. ඉතින් නමුත් වාසනාවකට මේ පෙත්ත ඇවිදින් වැටෙනවා උත්තම බිමක්. මම මේ උත්තම බිමක් කියන වචනේ ඇත්තටම මේ මට මගේ ඇඟ කිලිපලා ගියා. මේ උත්තම බිමක් කියන වචනය මට ඇහැ ගැටෙද්දී මෙතෙන්දී අය අපේ මේ ජීවත් වෙන භූමිය තුළ තියෙන සියලු දයාබර පුරුෂාර්ථ මේ උත්තම බිමක් කියන වචනයට ලඝු කරනවා. ඇත්තටම අනිත් පාර්ශවය ප්‍රේමයේ නමින්, ආදරයේ නමින්
අපයෝජනයට ලක්වීම අද ලංකාව තුළ නෙමෙයි මුළු ලෝකය තුළම අපි දකිනවා. එතෙන්දී ඇය ආදරය, අවබෝධය, විශ්වාසය, රැකවරණය තියෙන සැබෑ පරිපූර්ණ පිරිමියෙක් මේ උත්තම බිමක් කියන වචනයෙන් අපේ මනස තුළ ඇති කරනවා. ඉතින් තරු බිමක් තුළ වැඩෙන මේ නිදහස් සහ බුද්ධිමත් ගැහැණියට ඇගේ සැබෑ ප්‍රේමවන්තයා පෙන්වන්නා වූ විසල් පරිමාවක අවකාශය තුළ ඇය නිදහසේ පියාසර කරනවා. ඒ විතරක්ද නිදහසේ පියාසර කරන ඇගේ ඒ ශක්තිමත් බව තුළින් ඇය ඇයගේම හදවතත් ඇයව සමාජය තුළත් ඔසවා තබනවා. මේ සුන්දර සැබෑ ප්‍රේමයට ප්‍රගීතිකා අක්කා ඇගේ ආදරයත් ගෞරවයත් පළ කරන ආකාරය ඇත්තටම මේ කවිය තුළ පුදුමාකාර විදිහට මට දැනුණා. මේ කවිය මාව සසල කරපු ප්‍රධානම දේ මං හිතන්නේ මට සමාජය තුළ මුණ ගැහිලා තියෙනවා තමන්ට ඉතාමත් ශක්තිමත් තටු තියෙද්දි කැමැත්තෙන් ඒ තටු විලංගු දාගත්ත ගැහැණු. ඒකට හේතුව ඒගොල්ලෝ ප්‍රේමය සහ ආදරය කියලා මොකක්දෝ දෙයක් හිතාගෙන ඒ තුළ තමන්ගේ හදවත සිය දහස්වර තැලීම් වලට ඉඩ දෙනවා. එහෙම තමන්ගේ ජීවිතය දිය කරලා හරිනවා. ඉතින් තමන් පැලවෙන්න සුදුසු බිමක් හොයාගන්න බැරුව නිරුද්ධක කාන්තාරවල තමන්ව පැල කරන්න උත්සාහ කරන ඒකට තමන්ගේ ජීවිතය දියාරු කරලා අරින මගේම සහෝදරියන්ව මට මේ කවිය තුලින් ප්‍රගීතිකා අක්කා මතකයට නැංගුවා. මම ඇත්තටම ප්‍රගීතිකා අක්කාගේ කවි තුල තියෙන සංයමයට පුදුමාකාර ආසයි. තවත් තියෙනවා එයාගේ තව තැනකදී මම ඊළඟට තෝරගන්න කවිය මට තේරුණේ මිනිස් හැඟීම් වල තියෙන ඉතා සියුම් තැන් වර්ණ ගන්නලා අපිට අපි කැමති පරිදි කල්පනා ලෝකවල පතුල නොපෙනෙන ගැඹුරු තැන් වල අතරමං වෙන ප්‍රගීතිකා අක්කා ඇගේ කවි වලින් අපිට මේ සලස්වනවා. මම ගත්ත ඊළඟ කවිය ඇගේ 3 වෙනි කවිය තෘණමල් මතක. පරණ පොත් පිටු අතර ඉඳ හිට අදත් හමුවන වියලි තෘණමල් ඇහිදියෙන් ඇහැරෙමින් හෙමි හිට කැටුවයයි මාතීතයකට වලාකුළු සලරූ දසුන් ළඟ විටක සසැලී තනිව දිවගිය දැරියකට තනිකම දොසක් නොව මහරු රූමැව් රඟහලක් මිස කරල් ඇහිලු පැටි ගිරාවිය හා පිනුම් ඉපනැලි පවන් රොද සිනිඳු වුව කෙලි නැටුම් කෙලවර රිදුම් දුන් කාටුවකි මතකය පිරෙන අටු නොව මලක කුඩමැටි මිහිර විඳි දැරියකට එදවස උස්ව වැඩුණයි කියා කාලය යා හැකිද හැර තෘණමලක හැඩ කිසිම වැඩිහිටියෙකුට වටිනාකමක් නොපෙනෙන එහෙත් දරුවෙකුට අමිල වූ වස්තුන් තියෙනවා. පුංචි කාලේ පොත් පිටු අතර මල් අක්ක පානකොළ කපුටු පිහාට ඉඳන් මොනර පිහාට දක්වා එකතු කරපු අතීතයක් අපි හැමෝටම තියෙනවා. ප්‍රගීතිකා අක්කා මේ කියන වලාකුළු සලරූ දසුන් ළඟ වලාකුළු පිටිපස්සේ විවිධ රූප චිත්ත රූප තනියම කතා කර දුවපු ගෑනු ළමයා ප්‍රගීතිකා අක්කයි කියන්නේ මං ගැනද කියලා මට හිතුණා. මොකද මටත් තිබුණේ එහෙම ළමාවියක්. ඒ තමයි මනුෂ්‍ය ජීවිතයක ලැබෙන සුන්දරම කාලය. හුඟක් අහිමි වීම වයසට යද්දි කමක් නෑ කියලා හිත හදාගන්න පුළුවන්කම තිබුණත් මේ පුංචි කාලේ අපිට දැනුණු සමහර ඉතා කුඩා මතක ඇත්තටම අතිවිශාල බරක් රිදුමක් හදවත තුළ ඇත් කරනවා. ඒක තමයි ඇත්තට මේකට කියන්න පුළුවන් එකම වචනේ මං හිතන්නේ මේ කාටුවක් ඇමිනිච්ච දෙයක්. වැඩිහිටියන් විදිහට පුරවන්න හිස්සෙන අටු කොච්චර රකින්න හැදුවත් පුංචි කාලේ තනකොළ මලක් දිහා බලලා අපි වින්දේ සතුට සහ සන්තෘෂ්ටිය කිසිම විදිහකින් මේ පුරවන්න හිස්සෙන අටු රැකලා අපිට වැඩිහිටියෝ විදිහට ලැබුණද කියන ප්‍රශ්නය ප්‍රගීතිකා අක්කා මතු කරනවා. ඒ කවියට අනුරූප වෙච්ච භාෂා රීතියකින් ලියන්න ප්‍රගීතිකා අක්කට පුදුමාකාර හැකියාවක් තියෙනවා. අයියේ මට වෙලාව තියෙනවද මට ඊළඟ කවිය ගැන කියන්න පුළුවන් පොඩි දෙයක්? ඔව් කතා කරමු. මං ඊළඟට ගත්තේ පහන් ලෙනගේ 29 වෙනි කවිය නහර පෑදුණු අත්වල මතකයක් පාරා ඉස්සි අත්වනත් නෙරළුතුරු උසම උස සුවඳක් ඇඹුල් තියලක මුසුවෙයි වලාකුලකට හුළඟින් ගැස්සුණු බැල්මක් ලපටි ගොයමක අවුස්සයි ඉස්තර රසයක් කෑව ගුටියක ඔබම හැර දුන් ලෙන්දොර දෑසින් දැන් බොහෝ දුර එමි සිතින් එකවර දකිමි දැල්වෙන පහන් ලෙන්තුර
තමන්ගේ රැකවරණයෙන් මිදිලා දරුවන්ව ලෝකයට පා තබන්න සලස්වපු වියපත් දෙමව්පියන් පිළිබඳ දරුවෙකුගේ හදවතේ ඇතිවෙන ආදරයත් ඒ දරුවා ඒ දෙමව්පියන්ගෙන් දුරස්තව ජීවත් වීමේදී ඇතිවන වියෝගයත් ඒ ජීවිතේ ඇතිවන කාංසාවත් මීටත් වඩා හොඳින් පෙන්වන්න පුළුවන් කවියක් මට ළඟකදී නම් හම්බුනේ නෑ. මේක පළවෙනි වර්ස් එකට සහ අවසාන වර්ස් එකට මම පුදුම ආසයි. නහර පෑදුණු අත්වල මතකයන් පාරා ඉස්සි අත්වනත් නිර්ලුතුරු උසමෝස මට මවන්නේ ඇත්තටම මං එනකම් කැම්පස් එකෙන් මම බස් එකෙන් බහලා එද්දි මට මගේ තාත්තා මතකයි ගේට්ටුව ළඟ හිටන් ඉන්නවා මං එනකම් බලාගෙන කන්න කැමති කෑම උයාගෙන. ඉතින් ඇත්තටම ඔබම හැරදුන් ලෙන්දොර ඇරලා දුන්නේ මං හිතන්නේ තාත්තා හෝ අම්මා වෙන්න ඕනේ. මොකද සිංහා ලෙන්දොර ඇරියේ නෑ, අම්මා තමයි ඇරියේ. දෑසින් දැන් බොහෝ දුර තාම දෙමව්පියෝ ජීවත්ව ඉන්න නිසා තමයි ඇයට මේ දැල්වෙන පහන තාමත් පේන්න තියෙන්නේ. ඒක එක අතකින් කමන්නේ. නමුත් මේ පහන නිවී ගිය දවසට ඇතිවන වේදනාව අපි මරණාතෙක් අපේ හිතවලින් යන්නේ නැහැ. ඉතින් ඇත්තටම ප්‍රගීතිකා අක්කගේ කවි තුල ඇයටම විශේෂ වූ භාෂාවක් නය කිව්වා වගේ නිසංසලා කිව්වා වගේ ඇයටම විශේෂ වූ භාෂාවක් සහ ඇයටම අනන්‍ය වූ පුදුමාකාර විදිහට සංකල්ප රූප ගොඩනැගීමේ හැකියාවක් ඒ කවි තුල මම දැක්කා. ඒවා අපූර්ව වින්දනයක් ගෙන එනවා. ඇත්තටම එයාගේ කවි තුල මුළු සමස්ත කවි පොත තුලම පුදුමාකාර සංයමයක් ඉවසීමක් ඇය පවත්වා ගන්නවා. ජනප්‍රිය මාතෘකා වෙනුවට ඇය අපිට බොහෝ විවේක සුවයෙන් ගයන් කිව්වා වගේම බොහෝ විවේක සුවයෙන් බොහෝ විවිධ ආකාරයෙන් රස විඳින්න පුළුවන් කවි බොහෝමයක් ඉදිරිපත් කරනවා. අර පහන් ලෙන කියන කවිය ගයන් ඔබ කිව්ව කවිය ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් උදෙසා පරම්පරා ගණනාවක් ජීවිත පරිත්‍යාගයෙන් බැනර් ඔසවගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට කරපු ආවේගශීලී උද්ඝෝෂණ සියල්ලම මේ කිවිඳිය භාවනානුයෝගීව කියන හරිම පුදුමාකාරයි. විප්ලවයේ අරංගලය කියන්නේ හුඟක් සද්ද තියෙන හුඟක් ഘോഷාකාරී ආවේග බහුල දැවෙන පිලිස්සෙන දෙයක් කියලා හිතන තැනක ප්‍රගීතිකා ඇගේ මේ කවියෙන් බොහොම උපශාන්තව ගැහැණු කෙනෙකුගේ තියෙන භාවමය ගතිය හොඳටම පෙන්වන අතරේ ඉවසීමෙන් සංයමයෙන් සීතල විප්ලවයකින් මේ කියන දේවල් මගේ හදවත ඇත්තටම ගොඩක් බර කළා. ඉතින් මම මේ ප්‍රගීතිකා අක්කගේ කවි පොත ගැන කතා කරන්න එකතු වුණේ ඇත්තට මට ඒක ගැන කතා කරන්න තව බොහෝ දේවල් තියෙනවා. නමුත් මං හිතනවා මට ඒවා කියාගන්න භාෂාවේ වචන නැහැයි කියලා. ඉතින් ස්තුතියි නිරෝෂන් අයියා ඔබටත් ඒ වගේම මාව ඉවසපු ගයාන් අයියටත් අපේ නිසංසලාටත්. ඇත්තටම දැන් අර මේ වත්සලා නංගි කිව්වා වගේ මේ පොතේ අපි මේ පොතට මේ කිමිදෙන්න අපේ ජීවිතයට සමීප වෙන තැන් බොහෝම හඳුනා ගන්න පුළුවන්. මෙතනදී මට ඇත්තටම මම වැඩ කළේ දැන් ගිය සතිය වෙනකම් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කළේ. එතකොට බිම්මට්ටමේ අපිට වැඩ කරනකොට මේ බොහෝම මේ කම්පනයක් සහිත තැන් ජීවිතයට එකතු වෙනවා. සමහරක් වෙලාවට දැන් අපි නිර්මාණවලදී ඒ අපි විඳපු අත්දැකීම් එක ගලපගෙන අපි සමහර කවි වඩාත් සමීපව අපේ ජීවිතයට බද්ධ කරගන්නව වෙන්න පුළුවන්. පොඩි අත්දැකීමක් තියෙන පොඩි කියන්නේ ඒක හරි ප්‍රබල තැනක්. එක්තරා දරුවෙක් හිටියා හදවත් රෝගී දරුවෙක්. මේ දරුවව රිජ්වේ රෝහලේ බොහෝම අමාරුවෙන් තාත්තා දාලා ගිහිල්ලා අම්මා දියණියන් 3 දෙනෙක් තියාගෙන හදනවා. හැබැයි මැද දරුවගේ ඒ කියන්නේ දෙවනි දරුවගේ හදවතේ සිදුරක් එක්ක හරිම අමාරුවෙන් තමයි ඔපරේෂන් එක කළේ. ඔපරේෂන් එක කරලා එළියට එනකොටම මේ දරුවා අම්මගෙන් අහනවා තාත්තා ඇවිල්ලා ඉන්නවද කියලා. මොකද එයා ඒ තියටර් එකට ගන්න කලින් කියලා තිබුණා කොහොම හරි තාත්තට එන්න කියලා. ඊට පස්සේ මම දවසක් කතා බහ කරන අතරේ දරුවගෙන් ඇහුවා ඇයි ඔයා දාලා ගිය තාත්තට එන්නේ කිව්වේ. එතකොට මේ දරුවා දීපු උත්තරේ තමයි මේ මෙච්චර කාලයක් අම්මා අපිව හදාගෙන බොහොම දුක් විඳලා අපි 3 දෙනාව මෙහෙම ගේන අතරේ මේ වගේ රෝගයක් මට තියෙනවා කියලා දැනගත්තාම අඬපු විදිය සහ ඇය දක්වපු ප්‍රතිචාර බලාගෙන ඉන්න බැරි වුණා මට. ඒ අම්මා විඳපු වේදනාවෙන් කොටසක් තාත්තටත් යන්න ඕනේ කියන හැඟීමෙන් තමයි තාත්තව
එතනට ගෙන්නුවේ කියලා. එතකොට මං අහුවා තාත්තා මොකද්ද කරේ? තාත්තා ඔපරේෂන් එක කරලා ඉවරුණාට පස්සේ මට පොඩ්ඩක් කතා කරලා යන්න ගියා. හැබැයි බොහෝම අමාරුවෙන් මේ මව මේ දරුවෝ තුන්දෙනා රැකගෙන යනවා. එතකොට මට ඒ සිද්ධියත් එක්ක ප්‍රගීතිකාගේ මෙන්න මේ කවිය හරිම ප්‍රබලව දැනිච්ච තැනක් හැටියට මට කියන්න පුළුවන්. 25 වෙනි කවිය මගේ කූජනය. මගේ කූජනය කියන කවිය, කූජනය කියන්නේ නාද කිරීම. නැත්තම් හඬ නැගීම. එතකොට මේකේ කියන්නේ දරුවන් සම්බන්ධයෙන් මවක් තුල තියෙන අසීමිත සෙනෙහස. අසීමිත සෙනෙහස, ඒ සෙනෙහසත් එක්ක කොහොමද දරුවා සම්බන්ධයෙන් ඇගේ බන්ධනය බැඳීම කියන එක. එතකොට මෙතන කියනවා ලෙයින් මසින් මුසු වී සිරු රෙම වැඩුණි, කුසය පලාගෙන මෙලොවට ආ බැවිනි. මගේ කියා කීමට වරමක් ගිහිනි, ලොවේ එකම වස්තුව නුඹ මද දීනි. මේ ලෝකෙ මොන සම්පත් තිබුණත් සමහරක් වෙලාවට අපි සියලු සම්පත් අත්හැරලා අපි නවතින්නේ ඔතන. එතකොට ඒ දේ තමයි මම අර අම්මගෙන් දැක්කේ. ඇයට සියලුම දේවල් ජීවිතේ අහිමි වෙලා ඉතාමත් අසීරු ජීවන රටාවක් ගෙන යන අතර ඒ සියල්ල ඇය අල්ලාගෙන ඉන්නේ දාරක ස්නේහය කියන කාරණෙත් එක්ක. එතකොට ඒ ප්‍රගීතිකා මේ කරන ප්‍රකාශයන් එක්ක, මේ කරන කවියෙන් කියන මේ කාව්‍ය හැඟීම් එක්ක ඇත්තටම ඒක ජීවිතයට හරි ප්‍රබලව ගලප ගන්න පුළුවන් අවස්ථා මම දකිනවා. මගේ කියා කීමට වරමක් ගිහිනි, ලොවේ එකම වස්තුව නුඹ මද දියනි. තනිකම් තැවුල් සෝදොස් මතු කළ කඳුළු, වදනින් මෙන්ම මුදු ඇතැඟිල්ලෙන් පිසලු. නුඹවන් සිතක් මට හමු වී නැත යහළු, හුය වී එකින් එක ගොතනා දිවි පබලු. හරිම ප්‍රබල තැනක් මේ හුය වී එකින් එක ගොතනා දිවි පබලු. සියලු දේ අහිමි වුණත් දවසින් දවස ජීවිතය ගෙනියන්න මේ පබලු මාලයක් වගේ රැඳෙන්නේ මේ දරුවන් වෙනුවෙන් ඇයට තියෙන කාර්ය කොටස කියන එක එතනදී අපිට හඳුනා ගන්න පුළුවන්. හුය වී එකින් එක ගොතනා දිවි පබලු. කිරිල්ලක විලස රිසි යම එක සැරුම, පිනිස පියාපත් දෙන්නයි මගේ පැතුම. නෙක ගන ගැජුම් සුලිපිරි අහසක උරුම, එයමය ඉතින් මා සිත කලබුණු බොහොම. අපි කොයි මට්ටමේ ඉඳගෙන කොයි විදිහට දරුවෙක් හැදුවත් ඇයව හෝ ඔහුව සමාජයට යොමු කරනකොට අද දවසේ අපි තුල තියෙන ප්‍රබලම ගැටලුව තමයි අපි ඔහුව හෝ ඇයව යොමු කරන්නේ මොන වගේ සමාජයකටද කියන එක. එතකොට අම්මා තාත්තා බලන්නේ කිරිල්ලෙක් කුරුල්ලෙක් වගේ බොහොම සැහැල්ලු ජීවිතයක් මේ දරුවා වෙනුවෙන් ලබා දෙන්න. නමුත් මේ සමාජ වටපිටාවත් එක්ක කොහොමද ඒක ගලප ගන්න කියන ප්‍රශ්නය එතනදී අපිට හඳුනා ගන්න පුළුවන්. එතනදී මම අර මං කියන සිද්ධියත් එක්ක සමපාත වෙනව නැවත ඒ අම්මත් මේ සමාජයේම වැඩිච්ච, සමාජයේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙච්ච කෙනෙක්. හැබැයි ඒ දියණියව ඇය බොහොම අමාරුවෙන් හදන දියණියව යොමු කරන්නේ මේ සමාජයටම තමයි. එතකොට කොහොමද විශ්වාසයක් ගොඩනගා ගන්නේ? තමන්ගේ දරුවා මේ සමාජයේ යම් තාක්දුරකට වැඩිහිටියෙක් වෙලා කොයිතරම් සුරක්ෂිතභාවයක් ඔහුට හෝ ඇයට හිමි වෙනවද කියන එක මෙතනදී ප්‍රශ්න වෙනවා. අර මානව හැඟීම් එක්ක දවට ගත්තු ප්‍රබල සමාජ කාරණා මේ කවි හරහා ප්‍රගීතිකා මතු කරනවා කියන දේ මට පාඨකයෙක් රසිකයෙක් හැටියට දැනුණා. මෙතනදී වැදගත්ම ඇය මතු කරන ප්‍රශ්නේ තමයි නෙක ගන ගැජුම් සුළු පිරි අහසක උරුම. නොයෙක් තාමත් ඝන ගිගුරුම් වේදනාවක්, මහා හඬවල් තියෙන මේ සුලි පිරිච්ච අහසක් තමයි ඔබට උරුම වෙන්නේ. ඒකම තමයි ඉතින් මා සිත කලබුණු බොහොම. මගේ සිත වැඩියෙන්ම කලබන තැන තමයි එතන. ජීවිතේ මොනතරම් දුෂ්කරව, මොනතරම් සැපවත්ව දරුවෙක්ව ගොඩ නැගුවත් අවසානයේ ඔහුව හෝ ඇයව යොමු කරන මේ තැන තියෙන ප්‍රශ්නය අපි හැමෝටම තියෙන දෙයක්. ඒ ප්‍රශ්නයටත් ප්‍රගීතිකා සමාජයෙන් යම් පිළිතුරක් බලාපොරොත්තු වෙන හැඟීමක් මේ මගේ කූජනය කියන කවියෙන් මම දකිනවා. ඒක නිසා මං හිතන්නේ මේ කවි කතා කරලා අර කිව්වා වගේ අවසන් කරන්න බෑ. පොත
බොහෝ දුරට තව කාලයක් තිස්සේ කාලයේ වැලිතලාවෙන් වැහෙන්නේ නැතුව බොහෝ තැන්වල මතුවේවි. ඒ වගේ තැන්වලත් කතා කරන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හොඳයි ගයන් බොහොම ස්තුතියි ගයන් වත්සලා නිසංසලා ඕගොල්ලෝ විවිධ ආකාරයෙන් ප්‍රගතියාගේ කවි වලට වටිනාකම් එකතු කළා. මම හිතෙනවා මේ මට දකින්න තියෙන දෙයක් තමයි ප්‍රගතිය ඕගොල්ලෝ කියපු හැම කාරණයකටම අමතරව ප්‍රගතියාගේ කවි වලින් අය මම හිතන්නේ උත්සාහ කරනවා මේ රසිකයාව අතින් අල්ලගෙන ගමනක් යන්න. ඒ ගමන මේ ගිහිල්ලා කියන්නේ දැන් නිකන් දැන් ප්‍රේමයේ ගිලිහි ගිය තැනක එයාට විරහාවක් ඇති වෙද්දී එතනින් වැටෙන්න දෙන්නේ නැහැ රසිකයාට පෙන්නනවා ඕක මොකක්ද අප්පා උතන නෙමෙයිනේ මෙන්න මෙතනයි ජීවිතේ තියෙන්නේ කියලා තව ඉහළ තැනකට එක්ක යනවා වගේ ගමනක් තමයි එක්ක යන්නේ. එතනදී අර සමාජයේ එන මොන හැල හැප්පීම් මැද්දේ වුණත් කවියා කිවිඳිය රසිකයත් එක්ක යනවා. අර මට උදාහරණයක් විදිහට මම ගත්තොත් එක කවියක් තියෙනවා මේ කවියට පාදක වෙන්නේ කොලරා කාලේ ආලේ ඉන්න චරිත දෙක ෆ්ලොරෙන්ටෝ අරිස සහ පර්මිනා දාසා. ඔයගොල්ලෝ දන්නවා මේ දෙන්න කොතරම් කාලයක් ඒගොල්ලන්ගේ ජීවිතේ බලාගෙන හිටියද කොතරම් හැල හැප්පීම් වලට ගොදුරු වුණාද එයාලගේ ආදරේ යාලට ලැබෙනකන් අන්තිමදී ඒගොල්ලෝ ගොඩක් වයසට ගිහිල්ලා තමයි ඒගොල්ලෝන්ට ඒ අවස්ථාව හම්බ වෙන්නේ. දැන් ඔය වගේ ගයන් අපේ ජීවිතවලත් මේ තියෙනවානේ බොහොම හැල හැප්පීම් ඇවිල්ලා අපිව විසි වෙලා පා වෙලා නන්නත්තර වෙලා ගිහිල්ලා කොහේ හරි පුංචි දූපතකට වැටෙන. නමුත් ඒ වැටිච්ච තැනදී අපි එතන අර එක කවියක කියවුණා වගේ එතන පැලුණාත් නමුත් අර ඒ ගිලිහි ගිය දේ ගැන අපිට තියෙනනේ පොඩි කම්පනයක්. අපිට අමරදේව මාස්ටර්ත් කියන්නේ එක තැන එක්තරා ගීතයක මේ අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න කියලා. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. මං හිතනවා මේ 35 වෙනි කවිය දාසාලයේ ආසා කියන කවිය ලියවෙන්නේ ඒ වගේ තැනකින් කියලා. නොවුනට මං ඔබේ පර්මිනා දාසා මග බලා හිඳීමේ නොතිත් මගේ දැසා බැහැර නොමයයි ලිහෙන සුසුම් සුලි පාසා කාලයේ සුළඟ නොමනිවයි ලය ආසා ගල්වමින් වරලසේ ශ්වේත පෑ ඡායා සඳත් ඒ නික්මයයි දුර අහසේ පායා නොසන්සුන් සුසුම්වල කුකුම් සුණු තවරා ජීවිතේ නොදිගු යයි පවසන්න කොඳුරා. ඒ කවිය අවසානයේ එන්නේ දල්වමින් වසන්තේ දුල් පුලිඟු රේකා තුරුවැලුත් හිනස්සූ කිතිකවා ශාකා නොකල්හි කුසුම් හද පැලැන්දූ මේසා ඔබ තමයි ඔව් මගේ සිහිනේ අරීසා. මේ කිවිඳිය ඒ කොලරා කාලේ ආලේ නවකතාව පාදක කරගෙන එළියන කවිය මං හිතන්නේ මට බොහොමයක්ම දැනුණ කවියක්. සමහර විට මගේ තියෙන වියපත් වයස හින්දා වෙන්නත් ඇති. දැන් එයා ඒ කවි ලියනවනේ එහෙම අර ගිලිහි ගිය සතුටක් වෙනුයි. ඒ වගේම තමයි දැන් මං කිව්වේ අර රසිකයාව ගමනක් එක්කන් ගිහිල්ලා ජීවිතය උතනින් අතාරින්න එපා, ජීවිතය අල්ලගන්න, ජීවිතේට මේ ආසාවල් එකතු කරගන්න වගේ දේවල් පෙන්වන තැනකුත් තියෙනවනේ. දැන් ඒ නිසා මට හිතෙනවා ගයන් වත්සලා කිවිඳිය මේ අපේ ප්‍රගීතිකා මේ ජීවිතය ගැන බලන අර උපේක්ෂා සහගත බව. දැන් සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා මේ අපි අපේ දරුවන්ගේ සමාජයේ තියෙන්නේ මේ ප්‍රේමය නැති වුණාමත් ජීවිතය නැති කරගන්න තැනක්නේ. නමුත් අපිව සමාජයක් විදිහට ආගම දහමෙන් හික්මවන්නේ මරණයකදී වුණත් පහනේ තෙල් නිවිලා ගියා, හුළඟට දැල්ල නිවුණා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ විදිහට හිත හදාගන්න තැනකට අපි යොමු කරලා තිබුණේ. නමුත් දැන් සමාජය ඇවිල්ලා තියෙන්නේ අර ප්‍රේමේ නැති වුණාමත් නැත්තම් සුළු වචනයක් වැරදුනාමත් ජීවිතේ නැති කරගන්න දැන්. මං හිතනවා මේ ප්‍රගතිකා අධ්‍යාපන ශාස්ත්‍රයේ තින්න නිසා ඇය මේකට මැදිහත් වෙනකන් නැහැ. නමුත් පාසල් සිසුන් අතරට මේ පොත කියවන පොතක් විදිහට නිර්දේශ වුණොත් ලොකු වටිනාකමක් තියෙවි. කවියෙන් අර සමාජයට විමලරත්න කුමාරගම කියන්නේ එක කවියකින් මොනවද කරන්න බැරි කියලා එක ගලකින් වැවක හැලි නගිනවා වගේ. ඒ වගේ ලොකු මෙහෙයක් කරන්න පුළුවන් බොහොම අර ජීවිතයට බොහොම යහපත් පාඩම් කියා දෙන කවි තියෙන කවි එකතුවක්. මම කියන්නේ කවියගේ කාර්යය සමාජයට පාඩම් කියා දෙන එක කියන එක නෙමෙයි. ඒක වෙනයි.
නමුත් මං කියන්නේ මේ වගේ කවි පොතක් පාසල් දරුවන් අතරට යවන්න තියෙනවා නම් අපිට කොයිතරම් වටිනවද කියන එක. ඉතින් අනිත් එක තමයි මේ ඒකෙන් වෙන්නේ පාසල් දරුවන්ටත් එතකොට හැකියාව ලැබෙනවා. ඒගොල්ලන්ගේ පරම්පරාවෙන්ම හැකියාව ලැබෙනවා අර සුළු දේවල් වලින් කම්පා නොවි ජීවිතයට ශක්තිය ගන්න. මං කැමති තව කවියක් කියන්න මගේ වෙලාව අනුව තමයි 36 වෙනි කවිය. මේ 36 වෙනි කවිය කියන්නේ යද්දී අර හද තුල ප්‍රදීපය. කාලයේ සුළඟිල්ලේ එල්ලි වෙන්ව යන ඍතුවක්ද ප්‍රේමය. නැවුම් උණුසුම් නුරා සුව මිස නිවේවිද හද තුල ප්‍රදීපය. තරවගත් අතර ඔබ හට යන්න අවසර වෙතත් බිඳී ලය. වසා යනු බැරි පොතකි මා ළඟ දන්නවද එහි නමයි මතකය. දැන් මේ කවි පොතේ ගොඩක් දේවල් තිබුණේ මතකයේ එක්ක සම්බන්ධ වෙලා. දැන් ගායන් කතා කරපු මුල් කවිවල අර අලියැත්තු එනවා වගේ නිසංසලත් කියපු කවිය. දැන් එතනත් පාදක වෙන්නේ මේ මතකයේ කියන කාරණේ. ඒ මතකය අපව අවුලවනවා, අපව දල්වනවා සහ අපව පීඩාවට පත් කරනවා තමයි. නමුත් ප්‍රගීතිකාගේ කවි පොතේ එන කවිවල ඇතිවෙන මතකය එහෙම මේ ඇය කවි භාවිතය දක්වන හික්මීම සහ රෝගොල්ලෝ කිව්වා වගේ හික්මීම සහ සංයමය නිසා ඒ මතකයන් එක්ක අපි කිසිම කලබලකාරී වෙන්නේ නැහැ. ඒ මතකයන් අපිටම කතා කරන්න බලනවා. සමහර විට සමහර කවියක් අපි ඇතුළටම කතා කරන කවි මේ කවි පොතේ තියෙනවා. උදාහරණ විදිහට කිව්වොත් නම්බර් ටික විතරක් කියන්න ගියොත් 24 වෙනි කවිය ඒ වගේ කවියක්. ඒ වගේම ඒට සමානම මේ අර නෑදෑකම් කියන කවි ඒ වගේ කිහිපයක්ම තියෙනවා. 30 වෙනි කවිය හසුන් ලසොවිනි කියන කවිය. ඊට පස්සේ කවි සිළුමිණෙන් හමු නොවුණු කවියක් කියන කවියත් හරිම වැදගත් කවියක්. අර වත්සලා කිව්වේ ප්‍රේමය කියන්නේ හදවතට හදවතක් එකතු වීම කියලා. ඒ කාරණේ තියෙනවා ඒ කවියේ. අපි දන්නානේ කුස රජුණන්ගේ සභා පබාවතියගේ ආදර කතාව. එතකොට ඒක තමයි පාදක වෙන්නේ මේ කවියට. ඒ කවිය අය කියන එක තැනක කවිය මුල මෙහෙමයි. මුලත් කිව්වම තමයි ලස්සන තියෙන්නේ. සුදු පියුම් දසුන් පාරන විට කෑස කවිසිළුමිණී පිටුවතරෙහි ගිලෙයි සිත. හිතට වඩා වැඩියෙන් පිරිමැදුණු ලැම මුදුයයි ඔබ සිතුමේ අරුමයක් නැත. ඊට පස්සේ ඊළඟට කවියේ තව පද දෙකක් තියෙනවා. ඊට පස්සේ අවසාන කොටසට වෙද්දි මසිතෙහි කලල් ගැඹරෙහි විලිලා මිදුණු විපුලය එමල රොන් මඩරොල් නොතැවරුණු එනමුදු රජස් පුසුඹට නිති ඉව කරන සිතකට දැනේ විද සුවඳක් මහරුත. මර දැන් වත්සලා කිව්ව කාරණේ තමයි මේ කියන්නේ. ඊළඟට ආයෙත් එතත් සිහි කර විඳ මකරන්ද පුරුදිය ඉතින් දැන් තනිකම මනනන්ද අන්සතු වෙතයි ලොබ සිතකින් නරනින්ද පල නැත සටන් පත්ව නොහඳින මහද. මගේ හදවත හඳුනා ගන්න නැතුව සටන් කළත් වැඩක් නැහැ, ඔබට මාව දිනා ගන්න බෑ කියන කාරණේ තමයි කියන්නේ. ඉතින් මම කැමති මේ සාහිත්‍ය සංවාදයේදී මං කියපු කාරණා කොයිතරම් දුරට අර ඕගොල්ලෝ කියපු ගැඹුරු කාරණා එක සමපාත වෙනවද දන්නේ නැහැ. නමුත් මං කැමති ප්‍රගීතිකා ජයසේකර කී විදිහට සුබ පතන්න ඇයගේ අනාගත සාහිත්‍ය ගමන තව තවත් සාර්ථක වෙන්න කියලා. සහ අපිට ඉතා ඉක්මනින්ම ඇයගේ නිර්මාණ රස විඳින අවස්ථාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. වත්සලාට සහ නිසංසලාට තව යමක් එකතු කරන්න තියනවාද මේ වෙනුවෙන්? ඔව්, ඇත්තටම මේ දැන් මේ සංවාදයේ මම අහගෙන ඉද්දි ඔය හැමෝම කියන දේවල් අහගෙන ඉද්දි මට දැනුණු දේ තමයි විනිශ්චය මණ්ඩල සම්මාන කොච්චර පරස්පරද ජනතා සම්මාන එක්ක කියලා. දැන් මේට අවුරුදු ගණනාවට කලින් ප්‍රකාශයට පත් වුණු පොතක් කොච්චර බරසාරව මේ පොළොව දිගේ ඇවිදගෙන යනවද? මම දන්න විදිහට ඒ වසරේ ප්‍රගීතිකාගේ පොත කිසිම තැනක නිර්දේශ ග්‍රන්ථවලටවත් එකතුනේ නැහැ. නමුත් අදටත් ප්‍රගීතිකාගේ පොත මෙහිම ඇවිදිනවා. ඒ තරම් බරසාර පොතක් ලියපු මගේ මිතුරියට ඊළඟ පොත ප්‍රගීතිකාට තියෙන ඊළඟ ගැටලුව තමයි මේ හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්
අභිබවා යන පොතක් කවි පොතක් කිරීම. අන්නේ අභියෝගය ප්‍රගීතිකා ජය ගන්නවා කියලා මට විශ්වාසයි. මම ඒ වෙනුවෙන් ඇයට සුබ පතනවා. වත්සලා ඔව් නිරෝෂණයි ඉස්සෙල්ලාම බොහොම ස්තුතියි මම වගේ ආධුනික කිවිඳියක් ඉවසුවට ඔයාලා තුන් දෙනාටම. ඇත්තටම අපි මේ පොඩ්ඩක් ඉවසුවා නෙමේ අපිව වින්දා. එහෙමනේ ගයන්. ඔයා කියන ඒවා වින්දා. එහෙම ඉවසීමක් කළේ නේ කරදරයක් නේ. නෑ අයියේ ප්‍රගීතිකාක්කගේ කවි පොත ඔයා කිව්වා වගේ ඇත්තටම විෂය මාලාවට ඒ කියන්නේ විෂයානුබද්ධ කියවීමකට යෙදවිය යුතුම පොතක්. මොකද අපිට අද ලෝකේ නැතිම වෙලා තියෙන ඉවසීම සංයමය සහ මේ අනිත් මිනිසුන් දරා ගැනීම කියන දේ ආවේග දරා ගැනීම කියන දේ උපරිමයෙන් තියෙන පොතක්. එයාට ඒ විදිහට ලියන්න පුළුවන් වීම මම නම් හරිම පුදුමයි. මොකද මගේ රයිටින්ග්ස් ගොඩක් වෙලාවට හරි ආවේගශීලී නිසා මම ප්‍රගීතිකාක්කගෙන් ඉගෙන ගන්නේ ඇත්තටම එයාගේ භාෂාව සහ මෙන්න මේ සංයමය ආධුනික කිවිදියන්ට පවා පරිශීලනයට සුදුසු පොතක්. ඉතින් සම්මාන ගැන නම් මම කතා කරන්නේ නැහැ. මොකද මගේ ජීවිතේට මම සම්මානයක් අපේක්ෂා කරන්නේ නැති නිසා. ප්‍රගීතිකාක්කත් මම හිතන්නේ එයාට මේ අපෙන් ලැබෙන ආදරය සහ මේ පොතට ලැබෙන ගෞරවය තමයි මම හිතන්නේ එයාට සම්මානයක් විදිහට මේ බාර ගන්නවා ඇත්තේ. ඉතින් අය සතුටුයි මේකට දායක වෙන්න ලැබීම. ගොඩක් ස්තුතියි. ඔයා ලෙඩ වෙලත් ඉන්නේ පරිස්සම් වෙන්න. ස්තුතියි අද සම්බන්ධ වුණාට ගයන්. අවසාන වශයෙන් මොනවද එකතු කරන්න ප්‍රගතිකා වෙනුවෙන් මයික් එක මියුට් වෙලා තියෙන්නේ. ඔව් ඇත්තටම දැන් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඇයිගෙන් තව පොතක් නෙමෙයි තව ගොඩක්. මම හිතන්නේ අර නිරෝෂණ අය කිව්වා ඒ කාරණාව හරි වැදගත්. මම හිතන්නේ ඒකම තමයි වත්සලානන්ගේ කිව්වේ නිසංසලාගෙන කියුණා. අර අද දවසේ අපේ සමාජයේ ප්‍රේමය කියන කාරණාව අපි විඳින හැටි සහ විරහව විඳින හැටි සහ ප්‍රේමය අපේ ජීවිතයට සමීප කරගෙන තියෙන හැටි කියන කාරණා සම්බන්ධයෙන් හොඳ පාඩමක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ අදහසක් දෙන්න පුළුවන් පොතක් තමයි මේ පොත. අපි කියන්නේ මම කියන්නේ මෙතනදී පාසල් සිසුන්ට දුමතරමේ ඔවුන්ගේ පුස්තකාලයට එක පොත ගානේ හරි දීලා ඒ අදහස වගේම භාෂාව කවිය මොකක්ද කියන දේ හැඟීමක් ඇති කරගන්නත් මේ පොත හොඳ දෙයක් වෙයි. මම හිතන්නේ ඇයට සුබ පතනවා අනෙක් අය වගේම මම හොඳ විශිෂ්ට පොතක් බිහි කරන්න නැවතත් හැකි වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි. එහෙනම් අපේ කිවිඳියට අපි සුබ පතන ගමන් මගේ සම්පත්දායක ඔබ තිදෙනාට බොහොම ස්තුතියි මේ වෙනුවෙන් කාලය වැය කරගෙන ආවට සහ සම්බන්ධ වුණාට වියත් අදහස් දැක්වුවට. හිතවතුනි ඔබටත් මතක් කරනවා සාහිත්‍ය සංවාද channel එක සමග සම්බන්ධ වී සිටින්න. අපි නිරන්තරයෙන්ම ඔබ වෙත අලුත් සාහිත්‍ය තොරතුරු ගේනවා ඔබ දැනුමින් පුරවනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙදී හමු වෙමු. එතකන් ඔබ සියලු දෙනාටම සාහිත්‍ය භාවිතයේ රසමුසුතැන් විමසන සමාජ මාධ්‍යයේ නැවුම් මුහුණුවර සාහිත්‍ය සංවාද ඉදිරිපත් කිරීම නිරෝෂ ප්‍රනාන්දු සාහිත්‍ය රස ඔබට ගෙනෙන යූනලය